හායි යාළුවනේ SL සිනමා නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි එක්ස්ප්ලেইন කරන්නේ Pending Train කියන මිස්ටරි ඩ්‍රාමා ෂෝ එක. කතාව පටන් ගන්නේ ටෝකියෝ නගරේ සාමාන්‍ය උදෑසනක. කාෂිමා කියන හෙයා ඩ්‍රෙසර් ලොකු කල්පනාවක තමයි ට්‍රේන් එක එනකම් බලාගෙන ඉන්නේ. සායි උසස් පාසලක ජිම් ටීචර් කෙනෙක්. එයා ස්කූල් යන අතරතුර තමයි ප්ලැට්ෆෝම් එකේදී ශිරාහමාව දකින්නේ. සායිගේ ක්‍රෂ් එක තමයි ශිරාහමා. කොල්ලනම් කෙල්ල වඳුර ගන්නේ නෑ. ඔන්න ටික වෙලාවකින් ට්‍රේන් එක ඇවිල්ලා මේ තුන් දෙනාත් එක්කම තවත් සෙට් එකක් ට්‍රේන් එකට නගිනවා. ඔන්න ඉතින් ගමන යන අතරතුර තමන්ගේ මනෝලෝකවල ජීවත් වෙලා ඉන්න මේ මිනිස්සු එක පාරටම අවදි වෙන්නේ භූමිකම්පාවක අනතුරු සංඥාවක් එක්ක. මෙතන ඉන්න කට්ටියත් එක්ක එක පාරටම ට්‍රේන් එක අතුරුදහන් වෙනවා වගේම හයි ස්පීඩ් එකකින් ලොකු උමගක් ඇතුළට ඇතුල් වෙනවා. ස්පීඩ් එකත් එක්ක සෙට් එක එහෙට මෙහෙට විසික් වෙනවා වගේම ටික වෙලාවකින් ට්‍රේන් එක ස්ලෝ වෙනවා. ට්‍රේන් එක නතර වුණාට පස්සේ දකින්න දෙයින් මේගොල්ලන්ගේ ඇස් උඩ යනවා. දෙයනේ මෙයාලා දැන් ඉන්නේ වනාන්තරයක. හෝපට ගාලා ඉමර්ජන්සි කෝල්ස් ගන්න try කරත් ඉතින් කොහේට සිග්නල්. ඉතින් කට්ටිය තවත් කලබලයට පත් වෙනවා. මේක දැකලා ශිරාහමා මම ෆයර් ෆයිටර් කෙනෙක්. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා කට්ටියව පොඩ්ඩක් බැලන්ස් කරගන්නවා. ඒ වගේම කාට හරි තුවාර වෙලාද කියලාත් එයා හොයලා බලනවා. ඔන්න ඉතින් මේ අතර වාරේ තමයි පොලිසිය හොයාගන්නේ ට්‍රේන් එකේ එක කැරේජ් එකක් අතුරුදහන් වෙලා කියලා. දුම්රියක් වගේ ලොකු දෙයක් ඒ විදිහට අතුරුදහන් වෙන්නේ කොහොමද? මේක earthquake එක නිසා සිද්ධ වෙච්ච දෙයක්ද? නැහැ පිස්සුද? තේරුමක් නැති දේවල් කතා කරන්න එපා. මෙයාලා මේ විදිහට වාද කරගන්නවා. ඔන්න ආයෙම ට්‍රේන් එකට. ශිරාහමා දැන් අයිඩියා කරන්නේ උමක ඇතුළට ගිහිල්ලා උදව්වක් ගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. සායි වගේම කයාෂිමත් මේකට එකතු වෙනවා. ටිකක් දුර ඇවිදගෙන ගියාම දෙයියනේ පේන මානික බිල්ඩින් එකක්වත් නැහැ. කාන්තාර ඒ වගේම කඳු වැටි විතරයි තියෙන්නේ. ඉතින් මෙයාලා මේක අනිත් අයටත් කියනවා. හැමෝම අනුමාන කරනවා එයාලා මේ වෙනකොට ඉන්නේ වෙනත් ලෝකයක කියලා. මේ අතර සායි හැමෝගෙම නම් ලැයිස්තුවක් හදනවා. සෙට් එකේ 46ක් ඉන්නවා. හැබැයි කයාෂිමා නම් එයාගේ නම විස්තර කියන්නේ නැහැ. මිනිහා ටිකක් ගණන්කාරයෙක් වගේ. ඔන්න ඊළඟට සායි ශිරායමාට මතක් කරනවා එයා ෆයර් ෆයිටර් ට්‍රේනින් එකක් කරන්න ඉස්කෝලේට ආව වෙලේ තමයි සායිට එයා ගැන හිතක් පහළ වුණේ කියලා. මේ අතර වාරේදී ඝාතන සැකකරුවෙකු ගැන ලිපියක් රීනා කියන ගෑනු ළමයට හම්බ වෙනවා. ඒකත් අතේ තියාගෙන බඩගිනි වෙච්ච මෙයා අනිත් අයගේ බෑග් ඇදලා බලනවා මොන හරි කන්න දේවල් තියෙනවද කියලා. එතකොට එයාට කයාෂිමාගේ බෑග් එකේ තිබිලා හම්බ වෙන්නේ කතරකුයි බන්ධනාකාරයෙන් හම්බ වෙච්ච ලිපියකුයි. රීනා හපව් ඒවා බෑග් එකට ඔබලා වෙනත් බෑග් එකකින් කෑම හොරකම් කරලා කාලා කොල කෑලි ටික කෂිමගේ බෑග් එකට දානවා. හවස් වෙනකොට කටියට බඩගිනි එනවා. ඉතින් සායි එයාගේ බෑග් එකේ තියෙන කෑම අරගන්න බලනකොට මෙන්න බොලේ කිසිම දෙයක් නැහැ. එයා දැනගන්නවා මෙතන හොරෙක් ඉන්නවා කියලා. ඔන්න ඉතින් රීනා පැනපු ගමන් කියනවා මෙයා තමයි කෑම කන්නේ නැත්තේ. එයාගේ බෑග් එකේ ආයුධයක් වගේම හිරගෙදරින් ආපු ලිපියකුත් තියෙනවා. කයාෂිමා තිහා බලලා රීනා එහෙම කිව්වා. ළමයි මට කයාෂිමා කෂිමා කියලා ඔය හැම එකම කියවෙනවා. ගණන් ගන්න එපා. මම මේ කියන්නේ එක්කෙනෙක් ගැනම තමයි. නකරපු දෙයක් ඉතින් කීයටවත් බාරගන්නේ නෑනේ කෂිමා. හැබැයි ඉතින් කවුරුවත් එයාව විශ්වාස කරන්නේ නැති හින්දා එයා තනියම එළියට යනවා ගෙදර යන පාරක් හොයන්න හිතාගෙන. දැන් ඉතින් හැමෝම තමන් ගාව තියෙන පොඩි දේවල් හුවමාරු කරගෙන එවෙලට බඩගින්න පොඩ්ඩක් ෂේප් කරගන්නවා. ඔන්න ඉතින් ටිකකින් මෙතන ඉන්න බ්ලොගර් කෙනෙක් හොයාගන්නවා රීනා තමයි කෑම කාලා තියෙන්නේ කියලා. එයාගේ පරණ වීඩියෝ එකක් චෙක් කරනකොට තමයි එයා මේක දැකලා තියෙන්නේ. දැන් ඉතින් හැමෝම කෂිප නිර්දෝෂී කියලා දැනගන්නවා. හැබැයි ඉතින් දැන් too late. එයා මේ වෙනකොට ට්‍රේන් එකෙන් ගිහිල්ලා හැමෝම රීනාට දොස් කියනවා. ඊට පස්සේ සායි වගේම ශිරාහමා කෂිමව හොයාගෙන යන්න පිටත් වෙනවා. මේ අතරේ කෂිමා ඉබාගාති ඇවිදිමින් තමයි ඉන්නේ. හැබැයි ඉතින් එකපාරටම එයා ඩීප් එන්ඩ් එකකින් පහළට ලිස්සලා යනවා. ඔන්න ඉතින් මුලක් අල්ලගෙන මේකේ අමාරුවෙන් එල්ලිලා ඉන්නකොට තමයි සායි වගේම ශිරාහමා මෙතෙන්ට ඇවිල්ලා මෙයාව උඩට ඇදලා ගන්නෙ. ඔන්න ඒකෙන් යන්තම් කෂිමව බේරුණා. ඊළඟ දවස වෙනකම්ම උදව් ආව නැති හින්දා හැමෝම කලබලයට පත් වෙලා වනාන්තරය පුරා විසිරේ යනවා. හවස් වෙනකොට හයි ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් හොයාගන්නවා 2026 නිෂ්පාදනය කරපු කෑන් එකක් වගේම ටනාකා කියන කාන්තාව 2026 දී නිම කරලා අවසන් කරන්න තිබුණු ටෝකියෝ බ්ලූම් ටවර් එක.
ඒ විතරක්ම නෙවෙයි කැටෝ කියන උද්භිද විද්‍යාඥයා හොයාගන්නවා තවත් වසර 30ක් යනකන්වත් සංවර්ධනය කරගන්න බැරි ශාකයක් මෙහි තියෙනවා කියලා. මේ හැම දෙයක්ම එකතු වුණාට පස්සේ කට්ටිය දැනගන්නවා ඒගොල්ලෝ මේ වෙනකොටත් ඉන්නේ අවුරුදු 30ක් ඉදිරි අනාගතයේ කියලා. මේ වෙනකොට ශිෂ්ටාචාරයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. හැමෝම තන තම තමන්ගේ කල්පනාවේ යෙදලා ඉන්නවා. එකපාරටම හැමෝම උඩ විසික් වෙන්නේ තුවාල වෙච්ච මිනිස්සෙක් එතනට කඩාගෙන වැදිලා එයාට හම්බ වෙච්ච වතුර කරත්තය තව එක්කෙනෙක් හොරකම් කරා කියලා කට්ටියට කියනකොට. හැමෝම ඉතින් හිතන්නේ ඒ රේනා කියලා. හැබැයි ඉතින් එයා මම නම් ඕක කරේ නෑ කියලා එතනින් යන්න යනවා. එයාලා අතර තවත් හොරෙක් ඉන්නවා කියලා දැනගත්තාම කට්ටිය නොසන්සුන් වෙනවා. ශිරාහමා ඉතින් ආයෙත් පාරක් කට්ටියව ෂේප් කරලා දානවා. රෑ වෙනකොට ශිරාහමා වතුර එකතු කරගන්න කියලා පොඩි ගැජට් එකක් හදනවා. වැස්සක ලකුණක්වත් නැති හින්දා එයාලගේ හීන බොඳ වෙලා ඉන්නකොට පහවදා උදේ ට්‍රේන් කන්ඩක්ටර් දැනගන්නවා ටනාකා කියන මිනිසයා තමයි වතුර හොරකම් කරගෙන තියෙන්නේ කියලා. හැමෝටම ඉතින් මේක දැන්නුවට පස්සේ මල පනින කෂිමා ටනාකාව මරන්න හදනවා. පල්ලෙක් වෙන්න එපා කියලා. සාධාරණයි. මොකද ඉතින් මිනිහගේ අයිඩියා එක වතුර බෝතල් හැමෝටම සල්ලි වලට විකුණන්නනේ. ඔන්න ඉතින් බය වෙච්ච ටනාකා වතුර බෝතල් ටික තියෙන තැන හෙලි කරනවා වගේම හැමෝටම එක වතුර බෝතලයක් ගන්න ලැබෙනවා. මේක ඉතින් తాවකාලික සහනයක් කියලා හැමෝම දන්නවා. ඊළඟට කෂිම ඇතුළු සෙට් එක පොඩි ගෲප් එකක් හදාගෙන වතුර හොයන් යන්න තීරණය කරනවා. ටික දුරක් කන්දක් නැගලා යනකොට එයාලට වතුර පාරක් හම්බ වෙනවා වගේම කෂිමත් දකින්න දෙයින් එයාව චුට්ටක් දිගැස්සලා යනවා. එයාගේ ඉස්සරහා තියෙන මවුන්ට් ෆූජි. හැබැයි මිනිස් පුලුටක්වත් නැහැ. දැන් හැමදේම ස්ථිරයි. එයාලා ඉන්නේ අවුරුදු 30ක් ඉදිරි අනාගතේ. අහපව යන්න පුළුවන් වේද බැරි වේද කියලා කිසිම කෙනෙක් දන්නේ නැති නිසා එයාලා තමන්ගේ ආදරණීයන්ට මැසේජ් එකක් තියන්න පටන් ගන්නවා කොයි වෙලේ හරි මේක එයාලට ලැබෙයි කියලා හිතාගෙන. මේ අතර සායි කයාෂිමා ළඟට ගිහිල්ලා ටිකක් කතා කරාම දැනගන්නවා එයාට ඉන්නේ මල්ලි ටච්ෂුයා විතරයි කියලා. එයාගේ අම්මලා එයාව දාලා ගිහිල්ලා නීති විරෝධී වැඩවලට සම්බන්ධ වෙලා ටච්ෂයාට හිරේ යන්නත් සිද්ධ වෙලා. හිරේ ගිය මල්ලිගෙන් තමයි අර ලියුම ඇවිල්ලා තියෙන්නේ. අද එයා හිරෙන් නිදහස් වෙනවලු. එයාව ගන්න යන අතරතුරේදී තමයි එයාලට මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. කතාව ආපු සායිට ටිකක් අප්සෙට් යනවා. ඒ වගේම එයා හිතනවා ටච්ෂයාට මැසේජ් එකක් යවන්න. හැබැයි ඉතින් මේක රෙකෝඩ් කරන අතර වාරේදී එයාගේ බැටරි ඩෙඩ් වෙනවා. කයාෂිමා ඇයට මෝඩියක් කියලා බනිනවා. හැබැයි මේ වෙලාවේ කයාෂිමාට තේරෙනවා එයා සායිට චුට්ටක් කැමති වේගන එනවා කියලා. ඔන්න මේ ලෝකේ නැති වෙච්ච අයගේ පවුල්වල අය පොලිස් ස්ටේෂන් එක ළඟට වෙලා පිස්සු නටනවා. ටර්ෂයත් මෙතන ඉන්නවා. එයා විශ්වාස කරන්නේ නැහැ එයාගේ අයියා මැරිලා කියලා. ආපහු ට්‍රේන් එකට ටනාකා දකිනවා ගෲප් එකේ නොවන කෙනෙක් එයාලා අවට සැරිසරනවා කියලා. කයාෂිමාගේ බෑග් එකේ තිබුණු ටූල් සෙට් එකත් අරගෙන ටනාකා කරන්නේ මේ මිනිසයා පස්සෙන් යන එක. හැබැයි ඉතින් මිනිහට එයාව මග ඇරෙනවා. ටනාකා ගාව තමන්ගේ ටූල් සෙට් එක තියෙනවා කියලා දැක්ක කයාෂිමාට මල පනිනවා. ටනාකා කිව්වත් ගෲප් එකේ නොවන කෙනෙක් අපි වටේ සැරිසරනවා කියලා කයාෂිමා නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඔන්න ඉතින් මෙතන වලියක්. මේ වලියෙන් නතර වෙන්නේ එකපාරටම කඩා වැටිච්ච වැස්සක් නිසා. ටනාකට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. ඉතින් එයා ගෲප් එක දාලා යන්න තීරණය කරනවා වගේම ඊළඟ දවසේ කැටෝ එක්ක එකතු වෙලා කට්ටිය කෑමට සුදුසු නුසුදුසු දේවල් මොනවද කියලා හොයමින් වටේම ඇවිදින්න පටන් ගන්නවා. මේ අනාතරතුර සායිට බෙරි වගේක් හම්බ වෙනවා වගේම එයා ඒවක් කන නිසා එකපාරටම අසනීප වෙනවා. ශිරාහමා මේවා එයාට වමනය කරවලා කොහොම හරි එයාගේ ජීවිතේ බේරගන්නවා. හැබැයි මේ අතරතුර කයාෂිමා දකිනවා ටනාකා ඒගොල්ලෝ දිහා හොරෙන් බලාගෙන ඉන්නවා කියලා. පොඩ්ඩක් සැකසහිතයි නේද? පහවදා උදේම කට්ටිය පටන් ගන්නේ ආයුධ හදන්න. ලීබට වලින් වගේම එයාලගේ ATM කාඩ් වලින් එයාලා විවිධ ආයුධ හදනවා. මේක හදලා ඉවර වෙලා එයාලා හදාගත්ත සුප් එක කනකොට දකිනවා අර විෂ සහිත බෙරි එක සුප් එකේ තියෙනවා. කයාෂිමා නම් කියන්නේ මේක ටනාකාගේ වැඩක් කියලා. හැබැයි ශිරායාමා නම් එයා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. එයා තනියම යන්න තීරණය කරනවා ටනාකාව හොයන්න. සායි එයාගේ පස්සෙන් යන්න හදනකොට කයාෂිමා කියනවා තනියම යන එක භයානක නිසා අපි උදේ වෙලා යමු කියලා. මේ වෙලාවේ තමයි සායි කියන්නේ ශිරාහමාව එයා මුලින් දැක්ක දවස වගේම මේ ඇක්සිඩන්ට් එක වෙනකම්ම ශිරායමා එයා ඉන්නවා කියලාවත් දැනගෙන හිටියේ නැහැයි කියලා.
පවුනේ කෙල්ල. ඊළඟට උදේ සායි කයාෂිමා එක්ක ශිරායාමාව හොයාගෙන යනකොට තනාකව හොයාගන්න බැරි වෙච්ච ශිරාහාමා කෂිමගේ ටූල් සෙට් එකත් අරගෙන කොරගගහ මෙතනට එනවා. මේක ලැබිලා තියෙන්නේ ටත්සුයාගෙන්. ඒක තමයි කයාෂිමාට මේක මේ තරම්ම වටින්නේ. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ සායි වගේම ශිරායාමා කියනවා අනිවාර්යෙන්ම අපි ගෙදර යමු කියලා. කයාෂිමාගේ හිත හදපු ශිරායාමා කියනවා මම වැටිච්ච තැන පස ගොඩක් තෙතයි. අනිවාර්යෙන්ම ඒ ළඟම ගඟක් තියෙන්න ඕනි. එහෙම තිබුණොත් අපිට පුළුවන් අනිවාර්යෙන්ම මාළු ටිකක් අල්ලගන්න. මේක අහපු හැමෝගෙම සතුට නම් ඉතින් කියලා නිම කරන්න බෑ. මේ අතර අනිත් පැත්තෙන් CCTV දර්ශන වලින් පොලිසියෙන් දැනගන්නවා ස්ටේෂන් එකේදී කෙනෙකුට පිහියෙන් ඇනලා පැනලා යන අපරාධකාරයෙක් මේ ට්‍රේන් එකට නැගලා තියෙනවා කියලා. ආයෙත් කැලේදී අපේ කොල්ලෝ දෙන්න එක කැටෝ අර ගඟ හොයන්න යනවා. මේ යනකොට එයා කුරුල්ලෙක්ව දැකලා හිතනවා ළඟ පාතම කෑම තියෙනවා ඇති කියලා. ඉතින් එයා හනිකට යනකොට එක පාරටම කැටෝ හයියෙන් කෑ ගහනවා. කොල්ලෝ දෙන්නත් දකිනවා තොප්පියක් දාගත්ත මිනිස්සෙක් මෙතනින් පැනලා දුවනවා කියලා. හැබැයි ඉතින් කොල්ලෝ දෙන්නත් මෙතෙන්ට යනකොට කැටෝට පිහියෙන් ඇනලා. එයා මේ වෙනකොට බරපතල විදිහට තුවාල වෙලා ඉන්නේ. එතනින් ඒ එපිසෝඩ් එක ඉවරයි. ඉතින් ඊළඟ එපිසෝඩ් එක ඉක්මනටම අරගෙන එනකන් අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා මම ඔයාලගෙන් ආදරෙන් බලාපොරොත්තු වෙනවා.